අයිබෝන් අපි අද ඇවිල්ලා තියෙන්නේ පානදුර හරියටම වලාන ප්‍රදේශයේ අද දවසේ සුබ නැකතින් විවෘත වුණා සේනානායක ට්‍රේඩර්ස්. ඔයගොල්ලෝ දැක්ක මේ පාරේ යනකොට ගාලු පාරේ හරියටම මේ කාසෙල් එක පේන්න තියෙන පාරයි නෙමෙයි. ඉතින් මේ ගොඩ දවස් දැන් මේක ඉදිනකොට අපිත් බලමු මොකද්ද කියලා. දැන් අපේ මේ ආයතනයේ හිමිකාරිතය දන්න අපේ සේනානායක මොටර්ස් ට්‍රේඩර්ස් එකේ අපේ හිමිකාරිතය දන්න අපේ මාළිලා දෙන්න ඉන්නවා. ඒ වගේම අපිත් එක්ක ඉන්නවා ප්‍රසන්න අමරසේකර අපේ හිටපු මන්ත්‍රීතුමා. අයිබෝන්. ඉතින් අපිට කියන්න පොඩ්ඩක් මේ කොහොමද මේ ආයතනයේ පසුබිම සහ කොහොමද මේ ආයතනය ගැන පොඩ්ඩක් අපි දැනුවත් කිරීමක් කරන්නේ? එහෙමයි. අද දින සේනානායක මෝටර් ට්‍රේඩර්ස් සුබ මොහොතින් පාන්දුර ඓතිහාසික නැගතින් අද විවෘත වුණා. ඇත්තටම සේනානායක මෝටර්ස් ඉතිහාසය ගත්තම මට මතකයි අපි පොඩි කාලේ ඉඳලම අපි එතනින් විතරයි වාහන අරන් තියෙන්නේ. ඒ විශ්වාසය හැමදාම පාන්දුර ජනතාව, ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව, ඒ වගේ සමස්ත ශ්‍රී ලාංකිකයන් තුලම සේනානායක ආයතනයෙන් වාහනයක් ගත්ත මේ ගැන ආයිමත් දෙපාරක් හිතන දෙයක් නෑ. ඒ වාහනේට වටිනාකමක් තියෙනවා. ඒ වගේම වාහනේට වොරන්ටි එකක්. ඒ කියන්නේ ඒක විශ්වාසය දිනාගෙන තියෙන සේනානායක ආයතනය. මම විශ්වාස කරනවා මීට වේලාසනින් පාන්දුරේට මේ ආයතනය එන්න තිබුණේ. නමුත් අද දින උත්කර්ෂවත් අන්දමින් මේ ආයතනය එතුමාලගේ හිතවත් පාරිභෝගිකයන්, එතුමාගේ ඥාති පරපුරේ සියලු දෙනාම එකතු වෙලා අද දැවැන්ත ව්‍යාපාරයක් විදිහට පාන්දුරේට අභිමානයක් ගෙන දෙන ව්‍යාපාරයක් පටන් ගත්තා. ඉතින් මේ වීඩියෝ එක බලන්න ඔයගොල්ලෝ බලන්න පුළුවන්. මොකද වාහනයක් කියන්නේ හැමෝගෙම හීනයක්. ඉතින් අද පාන්දුරට ඇත්තටම මේ විශාල වාහන අංගනයක් ලැබීම ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් අපේ ප්‍රසන්න මහත්තයා දැන් මෙතන තියෙනවා මම දැන් දැක්කා ඒ කියන්නේ brand new vehicles වගේම used vehicles උත් තියෙනවා. කොහොමද මේ වාහන ගන්නම නම් මෙතෙන්ට ඇවිල්ලා අලුතින් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ කෙනෙක් කොහොමද මේ මෙතුමාලගේ ආයතනයෙන් ඕනලාක වාහනයක් ඉම්පෝර්ට් කරන්න පුළුවන්. ඕන ජපානයෙන් ඕන රටකින් වාහනයක් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම used vehicles උත් මේ ආයතනය තුළ වටිනාකමක් තියෙන විශ්වාසවන්ත විදිහේ දෙකම ලබා ගන්න පුළුවන් මේ ආයතනයේ මේ භූමිය තුලින්. හැමදාම මෙතුමාලේ ඒ ව්‍යාපාරය කෙරුවා. ඒක අද මේ වෙනකොට ඒක දැවැන්ත ව්‍යාපාරයක් විදිහට මුළු ලංකාවම පිළි අරන් තියෙනවා. ඉතින් අපි ඔන්න ඔයගොල්ලෝ යරේන ගමන් ඔන්න බලන්න පුළුවන් පාන්දුර හරියටම මෙතන වලාන්න බුදු පිළිම ඉස්සරහින් එනකොටම පේනවා පරණ ගාලු පාටම මුහුණ දාලා තමයි මේ විශාල අංගනී අද දවසේ මේ සුබ මොහොත විවෘතුනේ. ඉතින් අපි ඇත්තටම සුබපතන වාහනයක් ගන්න බලාගෙන ඉන්න ඕගොල්ලන්ට පුළුවන් ඔන්න යන්නේ ගමන් මේ ස්ථානට එන්න. හරියටම පාර අයින්මයි මේක තියෙන්නේ කොට පේනවා. ඉතින් මේ වීඩියෝ එක අපි දැක්කම කොට සම්බන්ධ කරගෙන විශේෂයෙන් මේ ආයතන සම්බන්ධ කරගෙන දුරකථන අංකත් අපි ලබා දෙන්න. ඔයගොල්ලෝ පුළුවන් වැඩිදුර විස්තර තොරතුරු දැනගන්න. ඒ වගේම අපිට කියන්න මේක විවෘතව පවතින දවස් වේලාවන් හැමදාම ඉරිදා සවුන්ද ඔක්කොම හැමදාම මම හිතන්නේ ඉරිදා අනිත් හැමදාම පාරිභෝගිකයන් සඳහා විවෘතව උදේ 8 සිට උදේ 9 සිට ඔන්න විවෘතව පවතින. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් වාහනයක් ගන්න ඕන දැන් කොළඹ යන්න අවශ්‍යතාවයක් නැහැ. පානදුර ප්‍රදේශයේ ඔයගොල්ලන්ට විශාල රථ වාහන ඔන්න අංගනයක් ඔන්න අද දවසේ විවෘත වෙනවා. ඉතින් ඔන්න ඇවිල්ලා බලන්න. ඔයා ආස කරන වාහනේ ඔයාලට කැමති විදිහට ගෙන්න ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මේගොල්ලෝ ආයතනය සම්බන්ධ කරගෙන දුරකථන අංක පිටිරේ සදාන් කරන ඔයගොල්ලෝ කතා කරලා ඔයගොල්ලෝගේ වාහනේ වෙන් කරගන්න. බොහොම ස්තුතියි. අයිබෝන්.